මේ වීඩියෝ එක බලන ඔයා සමහර විට දැන් ඉන්න හැම දේම එපා වෙලා වෙන්න පුළුවන්. මට මේ විෂය ධාරාව ගැලපෙන්නේ නැහැ. මම කොච්චර පාඩම් කරත් මතක හිටින්නේ නැහැ. නැත්නම් දැන් පරක්කු වැඩි කියලා ඔයාට හිතෙනවා ඇති. හැබැයි එක දෙයක් මතක තියාගන්න. අද ඔයා විඳින මේ පීඩනයට වඩා දසගුණයක වේදනාවක් ඔයාට විඳින්න වේ තව අවුරුදු කිහිපයකින්. ඒ වෙලාවේදී ඔයාට හිතේ මට ඒ වෙලාවේ ඒ දේ කරන්න තිබුණා නේද කියලා. අසාර්ථක වීම කියන්නේ විභාගයක් ෆේල් වෙන එක නෙවෙයි. උත්සාහ කරන්නේ නැතුව පරාජය බාර ගන්න එකට. ඔයාට ලකුණු ගන්න බැරි වුණේ ඔයා අදක්ෂ නිසා නෙවෙයි. ඔයාගේ හිතේ තිබුණු බය ඔයාගේ හැකියාවට වඩා ලොකු වුණ නිසා. දැන් ඒ බය අයින් කරන්න. අතීතය ගැන හිතන එක නතර කරලා අද දවසේ ඉතිරි වෙලා තියෙන පැය කිහිපය ගැන හිතන්න. එක පාඩමක්, එක පිටුවක්, එක ගානක් එතනින් පටන් ගන්න. ලෝකයේ දිනපු හැමෝම පටන් ගත්තේ ඔය වගේම අසරණ වෙලා හිටපු තැනකින්. ඔයාගේ දෙමාපියන්ගේ ඇස්වල තියෙන බලාපොරොත්තුව ගැන හිතන්න. ඔයා දිනනවා දකින්න ආසාවෙන් ඉන්න අයට වඩා ඔයා වැටෙනකම් බලන් ඉන්න අයට ඔයා කවුද කියලා පෙන්වන්න මේක තමයි වෙලාව. පීඩනය කියන්නේ ඔයා විනාශ කරන දෙයක් නෙවෙයි. ඔයාව පන්නරය කරන දෙයක්. පොට්ටික ගන්න. ෆෝන් එක පැත්තකින් තියන්න. අද රෑ ඔයා නිදාගන්න යන්න ඕනේ මම අද මගේ උපරිමය කළා කියන සතුටත් එක්ක. තව අවුරුදු 2කින් හෝ 3කින් ඔයා ඉන්න ඕන තැන ගැන තීරණය කරන්නේ ඔයා අද දවසේ ගන්න තීරණය. පරක්කු නැහැ. නැගිටින්න. ඔයාට පුළුවන් කියලා ඔයා ඔයාටම ඔප්පු කරන්න. මේක ඔයාගේ ජීවිතේ වෙනස් කරන අවසන් අවස්ථාව කියලා හිතාගෙන අදම වැඩ පටන් ගන්න. අපි මේක කොහොම හරි කරමු.